සත්‍යවාදී ගුවන් තරංග වියමන. කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි. අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල වැඳ පුදා ගැනීමේ සමය ආරම්භ විය. ඊයේ 3 වෙනිදා 2026 දුරුතු මහා පොහොය දිනයත් සමග සිරිපා වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ගේ ප්‍රමාණය වැඩි වෙමින් පවතී. මෙම කාලය තුල බැතිමතුනි ඔබ සිරිපා වැඳ පුදා ගැනීමට යන්නේ නම් ප්ලාස්ටික් පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය තහනම් බව සිත තබා ගත යුතුය. මෙය නියෝගයක් නොවේ. කාරුණික ඉල්ලීමක්ද නොවේ. පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු දෑ භාවිත නොකිරීම සහ භාවිත කළහොත් පරිසරයට මුදා හැරීමෙන් වැළකී සිටීම ඔබ සතු යුතුකමකි. බැතිමත් භාවයේ වගකීමකි. සිරිපා අඩවිය අපිරිසිදු කිරීම යනු එම පූජා භූමියට කරන අගෞරවයකි. එම නිසා සිරිපා අඩවිය පමණක් නොව ඒ අවට ප්‍රදේශයේ පවා පිරිසිදුව තබා ගැනීම අප සිරිපා භූමි ප්‍රදේශයටම සිදු කරන ගෞරවයකි. සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ ගමන් මළුවල වැඩිපුරම තිබෙන්නේ ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු දේවල්ය. මේවා භාවිතයෙන් පසු බොහෝ දෙනා කිසිදු හැඟීමක් නොමැතිව ඔහේ අතහැර දමනු ලබයි. ඉවතලන අපද්‍රව්‍ය සහිත බෑග් මලු තැන් තැන්වල දැමීම පසුගිය කාලයේ පුරා සුලභව දක්නට ලැබිනි. මෙය ඉතා ශෝභන දර්ශනයකි. ඉවතලන අපද්‍රව්‍ය කසල බඳුන් තුළට දමනවා වෙනුවට එම බඳුන් අසල බිමට විසිකර දැමීම නිසා ඒ සියල්ල අවට විසිරී පවතී. වර්ෂාව නිසා මේවා තවත් අපිරිසිදු වී දුගඳ හමයි. මැස්සන් පරිසරයේම අපවිත්‍ර කරයි. මේ සිරිපා අඩවියයි. සුන්දර ගහකොළ ඇලදොළවලින් සමන්විත ලෝකයේ දර්ශනීයම පරිසර ලක්ෂණවලින් හෙබි ප්‍රදේශයකි. සිරිපා අඩවිය යනු සිරිපා කඳු මුදුන පමණක් නොවේ. සමනල කන්ද පාමුලට යාමට ගමන ආරම්භ කරන මාර්ගවල සිට සමනල කන්ද පාමුල ඒ අවට ප්‍රදේශයේද සිරිපා අඩවියයි. එක් පැත්තකින් අධිආරක්ෂිත කලාපයකි. බුදුදහමට අනුව සතරවරම් දෙවිදේවතාවුන් වහන්සේලාගේ වන්දනාවට පාත්‍ර වූ ප්‍රදේශයකි. සිරිපා වන්දනාවේ යන එන බැතිමතුන් එම ප්‍රදේශවලට හානි කරනවා යනු ශ්‍රී පාදයටම කරන බරපතල ගෞරවයකි. බැතිමතුන් හිතට විරුද්ධව මේ ආකාරයෙන් සිරිපා අඩවිය සහ ඒ අවට ප්‍රදේශවලට ඉතා සුළු වශයෙන් හෝ අපද්‍රව්‍ය දැමීම යනු එම බැතිමතා හිතට එරෙහිවම සිදු කරන වරදකි. එම වරද සිදු කරනවා නම් ශ්‍රී පදස්ථානය කුමන ආකාරයකින් වැඳ පුදා ගත්තත් එහි ප්‍රතිඵලයක් තිබේද? සිදු කරනු ලබන ප්‍රාර්ථනා සඵල වේවිද? එම නිසා මෙම පූජා අඩවියේ එකම එක වැලි ඇටයකට පස් පිඩකට ගහකට වැලකට සතෙකුට හානි නොවන පරිදි කටයුතු කළ යුතුම වෙයි. කිසිදු හැඟීමක් නොමැතිව ප්‍රදේශය පුරා විසිකර දමනු ලබන කැලිකසල අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතු කරන බව ඔබ දැන සිටියාද? මේවා බුදින සතා සිව්පාවා පවා විනාශයට පත්වෙති. අප මහා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා වාසීන්ට දායාද කළ පූජනීය භූමිය තවත් වසර 10 ගණනක් ආරක්ෂා කිරීමේ පාර්ශවකරුවෝ අපි වෙමු. බුදුදහම අවසනදී ඉතිරිවන්නේ මේ පුංචි ශ්‍රී ලංකා දේශයේ බව අප අසා ඇත්තෙමු. මාතෘ දිව්‍ය රාජයා බුදුදහම ආරක්ෂා කිරීම කරන බවද අපි දන්නෙමු. ඉතා සුළු දෙයකින් හෝ බුදුදහමට හානි සිදුවන දෙයක් සිදු කරන්නේ නම් අප බලාපොරොත්තු වන පිහිට අපට ලැබේවිද? බුදුදහම ආරක්ෂා කරන සතරවරම් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවිද? එම නිසා පූජා භූමි දිව්‍ය ලෝකසේ රැක ගැනීම අපගේ යුතුයකමයි. මීට දින කිහිපයකට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරී නිලධාරීන් මාධ්‍ය ආයතන නිලධාරීන්ගේ එකතුවෙන් සිරිපා පූජා භූමියට ප්ලාස්ටික් පොලිතීන් ගෙන ගොස් අපවිත්‍ර කිරීම වැළැක්වීමට පියවර ගැනීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ නීතියක් දඬුවමක් කරහා සිරිපා පූජා භූමිය අපවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය නැවැත්විය යුතු නැති බවයි. බැතිමතුන්ද සිතිවිලි වලින්ම නැගෙන භක්තිය තුළින් එම අපවිත්‍ර කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කළ යුතු බව ඔහු කියා සිටියේය. සත්‍යයකි. ඒ එසේ සිදුවිය යුතුය. අප වැඳ පුදාගන්නේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ශ්‍රීපාද වහන්සේය. බුදුන් වහන්සේ වැඳ පුදා ගැනීමට එතරම් දුෂ්කර ගමනක් යාමට වාසනාව ලැබීමම මොන තරම් භාග්‍යයක්ද? එම භාග්‍ය ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරගන්නවා මිස මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙනත් අකටයුතු දෑ සිදු කිරීමෙන් එය සඵල නොවේ. ලැබූ භාග්‍ය ඒ ආකාරයෙන් විඳ ගැනීමට කටයුතු කිරීමට බැතිමත් අපි අදිටන් කර ගනිමු. සටහන විජයානී එදිරිසිංහ.